ඉතින් කොහොමද යාළුවනේ මම හිතුවා ඔයාලත් එක්ක මගේ ජීවිතේ එන අත්දැකීම් බෙදාගෙන ඉදිරියට ගමනක් යන්න ඕනි කියලා. මොකද ජීවිතේ අපි හිතනවට වඩා ප්‍රශ්න, කරදර, බාධක මේ හැම දේත් එක්කම ඉස්සරහට යනකොට අපිට අපේ ජීවිතේ එපා වෙන අවස්ථාවල්, කරදර, බාධකත් එක්ක කොහොමද මේ හැම දේටම මුහුණ දෙන්නේ කියන ප්‍රශ්නේ එනකොට අපිට මේ දේවල් කාත් එක්ක හරි බෙදා ගන්න තිබුණා නම් හොඳයි කියලා හිතන අවස්ථාවල් මටත් අනන්තවත් තිබිලා තියෙනවා. මම දන්නවා ඔයාලටත් ඒ වගේ හිතෙනවා ඇති අනන්ත අප්‍රමාණ වාර ප්‍රමාණයක්. ඉතින් මම ඒකදී කවුන්සිලින් කෙනෙක්ගේ සහායක් ප්‍රාර්ථනා කරා. ඒකල මම කවුන්සිලින් කෙනෙකුට කතා කරද්දී මට ගොඩාක් වෙලාවට කිව්වේ ජීවිතේ තියෙන ගොඩාක් ප්‍රශ්න අපි හැම වෙලේම කාත් එක්ක හරි කියලා අපේ හිත නිදහස් කරගත්තාම අපිට ගොඩාක් ඉදිරියට යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපේ ප්‍රශ්න කියලා මේ ප්‍රශ්න තුනී වෙලා දුක නිදහස් වෙලා අපිට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා තමයි එයා කිව්වේ. ඉතින් එයාලා කිව්වා මට පුළුවන් හැම වෙලාවකම එයාලට කතා කරන්න, කතා කරලා හිතේ තියෙන හැම දුකක්, කරදරයක්, වේදනාවක්ම එයාලත් එක්ක කියලා හිත නිදහස් කරගන්න කියලා. අනික ඉතින් එයාලා මම මගේ ජීවිතේ ආපු හැම ප්‍රශ්නකෙදිම මං ගත්ත හැම තීරණයකදීම එයාලා මට කියන්නේ මං එයාලා හිතනවට වඩා ගොඩක් ශක්තිමත් කෙනෙක් වෙන්න ඇති කියලා. මොකද එච්චර වැඩ ගොඩක් කරන්න, එච්චර කියන්නේ ළමයින්ගේ වැඩ, ඔෆිස් එකේ වැඩ, ගෙදර වැඩ මේ හැමදේම බැලන්ස් කරගෙන ඉදිරියට යන්න පුළුවන් ලොකු ශක්තියක් තියෙන එකම ලොකු දෙයක් කියලා. ඒ වගේ ප්‍රශ්න ගොඩාක් මැද්දේ හැමදේම තනියෙන් කරගෙන ගොඩනගාගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙන එක ලොකුම ලොකු ජයග්‍රහණයක් කියලා තමයි එයාලා කියන්නේ. ඉතින් එයාලට මගේ ප්‍රශ්නෙට දෙන්න තිබුණ එකම විසඳුම තමයි ඔයා පුළුවන් තරම් ඔයාගේ දුක අපිත් එක්ක කියලා ඔයා ඒ දුක තුනී වෙනකම්ම අපිත් එක්ක කියන්න. දුක හිතෙන හැම වෙලාවකම අපිත් එක්ක කතා කරන්න. අපි ඉතින් ඕන වෙලාවක ඔයත් එක්ක ඉන්නවා. ඔයාගේ හිත නිදහස් කරන්න, ඔයාගේ හැම ප්‍රශ්නෙටම විසඳුමක් දෙන්න කියලා තමයි එයාලා කිව්වේ. ඉතින් මං හිතුවේ දැන් එයාලත් එක්කත් කතා කරනකොට මට ලොකු අයිඩියා එකක් තිබුණා. 2025 අවුරුද්දේ මගේම කියලා YouTube channel එකක් පටන් ගන්න. ඒ වුණාට ඒ ආපු ප්‍රශ්න, කරදර, රැකියා ජීවිතේ මං ගොඩක් කාර්යබහුල වුණා. ඒ දේවල් එක්ක මට ඇත්තට මේ දේවල් කරන්න තිබුණ කාලය ඔක්කොම නැති වෙලා ගියා. මං ගොඩක් කාර්යබහුල කෙනෙක් වුණා. රැකියාවත් එක්ක ඇත්තට මට ඔලුව උස්ස ගන්නවත් බැරි තරමට වැඩ ගොඩක් මං පැටලුණා. ඒත් එක්කම මගේ ළමයින්ගේ වැඩ මට අතපසු වුණා. ගෙදරදොර වැඩ කටයුතු මට ගොඩක් අතපසු වුණා. ඊට පස්සේ මම්ම තනියම කල්පනා කරා මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මං මේ හැමදේම අලුතෙන් ගොඩනගා ගන්න ඕනි කියලා. කවුරු කොහොම මොන විදිහට අපේ ජීවිතවලට ආවත් අපිට ඉන්නේ අපි විතරයි. කවුරු මොනවා කිව්වත් අපිට මොන හරි ප්‍රශ්නයක් වුණාම අපේ පැත්තට කතා කරන්න, අපි වෙනුවෙන් අපේ දුක බෙදා ගන්න කවුරු ආවත් අපි නිවැරදි කියලා දන්නේ අපි විතරයි. අපේ හැම ප්‍රශ්නයකටම විසඳුම හොයා ගන්න ඕනේ අපිම තමයි. අනිත් අය අපේ දුක හායි ඒත් එතනින් එහාට යාලට අපි වෙනුවෙන් කරන්න දෙයක් ඇත්තටම නැහැ. අපේ දරුවන්ට වුණත්, ස්වාමියාට වුණත්, දෙමාපියන් වුණත්, කාට වුණත් ඒ ප්‍රශ්න කිව්වත් එයාලට ඇත්තටම අපි වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. අපිටම තමයි ඉතින් මේ හැම කරදරයක්ම තනියම දරා ගන්න වෙන්නේ. ඉතින් මං ඒකට විසඳුමක් විදිහට මම තීරණය කරේ මං හැම වෙලේම දැන් රැකියාවත් එක්ක මං ගොඩක් කාර්යබහුල වුණා. මං කලින් රැකියාව කරපු තැන මට තිබුණ ප්‍රශ්න තමයි එතන ඒ කියන්නේ ඉන්න මට වඩා ඉහළ තනතුරු තියෙන කට්ටියට ඇත්තටම ලොකු දැනුමක් නැහැ. එතනදී මම මගේ දරුවන්ගේ වැඩත් කරගෙන රැකියාව ගැනත් මගේ රැකියාව මගෙන් වෙන්න ඕන හැම යුතුකමක්ම මම නොපිරිහෙලා කිසිම අඩුපාඩුවක් නැතුව ඉටු කරා. එතනදී එක් අවස්ථාවකදී මං ඒ කියන්නේ ඇත්තටම ස්ට්‍රෙස්නේ වැඩත් එක්ක දරුවන්ගේ වැඩයි, ගෙදර වැඩයි, රැකියාවත් මං ගොඩක් ස්ට්‍රෙස් වැඩක් කරන්නේ. එතකොට ඒකෙදි මට සිද්ධ වෙනවා ඉතින් මගේ නිලධාරීන්ගේ
ඉන්ක්‍රිමන්ට් මං වෙලාවට එයාලට දෙන්න ඕනේ. මං ඒක යුතුකමක් විදියට හැමදාම මගෙන් වෙන්න ඕන යුතුකමක් විදියට එයාලට වෙලාවට ඉන්ක්‍රිමන්ට් දෙන වැඩේ කරා. එතනදී මට එක අවස්ථාවකදී නිවාඩුවක් දාන්න බැරි වෙලා හරි මොකක් හරි ප්‍රශ්නයක් හින්දා මං ඒ වුණාට එයාව ඇත්තටම නිවාඩු නැතිකමටවත් මගේ පෞද්ගලික වැඩක් කරගන්නවත් නෙමෙයි මං ඇත්තටම මේ මගේ රාජකාරී මේ වැඩේ හරියට කරන්න ඕනි හින්දා මං ඔෆිස් එකට යද්දි එතන හිටපු මට වඩා ඉහළ නිලධාරියෙක් මට හරිම නරක විදිහට කතා කරා. මං නිකන් හරි නරක වැඩක් කරා වගේ. කියන්නේ නිවාඩුවක් ගන්නෙත් නැතුව මට උවමනාවක් තිබුණා ඕනනම් ළමයාගේ වැඩේ විතරක් කරලා නිවාඩුවක් අරගෙන ඒ වැඩේ කල් දාලා වෙන දවසක කරන්න. එතකොට ඉතින් මගේ යටතේ ඉන්න නිලධාරීන් ගොඩකට නියමිත දිනට ඉන්ක්‍රිමන්ට් එක ගන්න බැරි වෙනවා. අපිට උනත් දැන් අපේ ඉන්ක්‍රිමන්ට් එකක් පරක්කු වුණාම අපි ගොඩාක් ලොකු අපහසුතාවයකට පත් වෙනවානේ. ඒ වගේ ඉතින් තව ඒ වගේ නිලධාරීන් 100ක් හිටියා කියලා කියමු. ඒ 100 දෙනා මෙයාගේ ඉන්ක්‍රිමන්ට් එක එදා දිනේ ඇතුළත දාන්න බැරි වුණා මට. ඊට පස්සේ මාසයක් විතර තව පරක්කු වෙනවා. එතකොට ඒ 100 දෙනෙකුට ඒ වේදනාව ඒ හැඟීම දැනෙනවනේ. ඉතින් ඒ දේ නොදැනෙන්න කටයුතු කරන්න තමයි මට ඕන වුණේ. ඒත් ඒ ගැන හිතන්නේ නැතුව හරිම අමානුෂික විදිහට මට කතා කරා. මට හරියට දුක හිතුණා, කලකිරුණා. ඊට පස්සේ මං හිතාගත්තා මෙච්චර වැඩ කරලා මේ වගේ තැනක මගේ කිසි වටිනාකමක් නැත්නම් තවදුරටත් මම මේ වගේ තැනකට සේවය කරන්න ඕනේ නෑ කියලා හිතලා මං ඊට පස්සේ මියුචුවල් එකක් හදාගෙන වෙන තැනකට ගියා. ඊට පස්සේ එතන ගියාට පස්සේ එතන ඇත්තටම මට හරියම අලුත් අත්දැකීමක්. මං එක්කම ඩිපාර්ට්මන්ට් එක වැඩ කරලා වෙනස් ඩිපාර්ට්මන්ට් එකකට යනකොට එතන හරිම වෙනස් නිකන් මාව කරකලා දැරියා වගේ. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. හරිම අලුත් තැනක්. ඊට පස්සේ අන්තිමට කොහොම හරි එතන තියෙන බාරදූරම කාර්යය තමයි මගේ පිටට පැටවුනේ. ඒත් එතන කවුරුත් ඒ දේවල් කියා දෙන්න කැමති වුණෙත් නැහැ. මං වැඩ කරන තැන මගේ ප්‍රධාන නිලධාරියා යටතේ තමයි මට හැම වෙලේම රාජකාරී කරන්න සිද්ධ වුණේ. ඒත් එක්ක මං ගොඩක් කාර්යබහුල වුණා. මං හිතුවට වඩා මං ගොඩක් කාර්යබහුල වුණා. මට වැඩ ගොඩක් කරන්න වුණා. ගෙදර ගෙනල්ලත් වැඩ කරන්න වුණා. වීකෙන්ඩ් එකෙත් මට වැඩ කරන්න වුණා. එහෙම මාස ගාණක් ඉතින් මං කොහොම හරි මේ දේවල් දරාගෙන මගේ ගමන ගියා. එතනදී මට තව පොඩි ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. කොහොම හරි ඉතින් අන්තිමට මම මේ දේවල් ටික ටික ඉගෙන ගත්තා. ඒත් මට තාම හිතා ගන්න බෑ මගේ සබ්ජෙක්ට් එකේ වැඩ ටික කොහොමද මම මැනේජ් කරගන්නේ කියලා. මොකද ඒ තරමට එතනේ සබ්ජෙක්ට් එකේ වැඩ ගොඩක් තියෙනවා කියලා තමයි මට දැනෙන්නේ. මම තාම ඉතින් එක එක විදිහට try කරනවා. ඒ දේවල් plan කරලා ලස්සනට ඉවර කරන්න. ඒත් තාම මට ඒකට හරි විදිහක් හොයාගන්න බැරි වුණා. ඒත් දැන් මං හිතුවා දැන් මේ 2026 අලුත් අවුරුද්ද එන්නේ. ඒ අවුරුද්දේ දැන් හැමදාම මෙහෙම ඉඳලා බැහැනේ. දැන් මටත් ඉන්නවා පොඩි ළමයි දෙන්නෙක්. එයාලගේ ස්ටඩීස් ගැන හොයලා බලන්න ඕනේ. ගෙදර මම තනියෙන් ජීවත් වෙන්නේ. මගේ ස්වාමියායි මායි දරුවෝ දෙන්නයි. එතකොට මගෙන් දරුවන්ට වෙන්න ඕන යුතුකම් තියෙනවා. ස්වාමියාට වෙන්න ඕන යුතුකම් තියෙනවා. ගෙදරට වැඩ කටයුතු වලදී මට කරන්න තියෙන රාජකාරී ප්‍රමාණය ගොඩක් වැඩි. මොකද මගේ ස්වාමි පුරුෂයා යාගේ කාර්යබහුල ජීවිතෙත් එක්ක ඇත්තටම කැමති නැහැ ගෙදර වැඩ කටයුතු කරන්න. එයා කැමති පුළුවන් තරම් ගෙදර ඇවිල්ලා රිලැක්ස් එකේ කාලය ගත කරන්න. ඉතින් ඒ හින්දා මම උනත් ඉතින් කැමති නැහැ අපිට කාගෙන්වත් බලෙන් වැඩක් කරගන්න බෑනේ. තමන් හිතලා තමන් මේ දේ කරන්න ඕනි කියන හැඟීමෙන් කරනවා මිසක් අපිට බෑ කාටවත් බල කරන්න ඔයා මේ දේ කරන්න එහෙම කියලා. මොකද හැමෝම ලොකු මිනිස්සුනේ. එතකොට හැමෝටම තේරෙන්න ඕනේ දැන් මේ දේවල් තනියෙන් කරන්න. අපි උදව් කරන්න ඕනේ. ඒක ඉතින් අපි චූටි කාලේ ඉඳලා ඉගෙන ගන්න දේවල්. ඉතින් මේ දේවල් අපිට චූටි කාලේ ඉඳලා ලැබුණ නැති වුනහම සමහර වෙලාවට අපි තව කෙනෙක්ගේ දුකක් වේදනාවක් වුණත් තේරුම් ගැනීමේ හැකියාවක් නැතුව යනවා. එතනදි ඉතින් අපි මේ දේවල් ගැන උපේක්ෂාවෙන් බලලා අපි අපිට පුළුවන් විදිහට අපේ හැම වැඩක්ම මැනේජ් කරගෙන ලස්සනට කරගෙන යන්න try කරන්න ඕනේ. ඉතින් මම දැන් හිතුවේ ඒකින්ද මගේ දැන් YouTube channel එක මේ අවුරුද්දේ ඉඳලා 2026 ඉඳන් මම ක්‍රමවත්ව කරගෙන යනවා කියලා හිතාගත්තා. ඒදී මම හිතුවා හැමදාම මේ විදිහට වැටිලා ඉඳලා බෑනේ නැගිටින්න ඕනේ කියලා හිතාගත්තා. ප්ලෑන් එකක් හිතුව හැමදේම කරන්න ඕනේ කියලා හිතාගත්තා.
ඉතින් ඒකෙදි මම මගේ අදහස් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මේකෙදි මම ගොඩක් YouTube channel බලලා ඒ අත්දැකීම් අරගෙන මට හිතෙනවා දැන් ඒ ගොඩාක් අය එයාලගේ ජීවිතේ ප්‍රශ්නත් එක්ක තමයි ඒ ගමන ඇවිත් තියෙන්නේ. එයාලා එතකොට ඒ ප්‍රශ්නත් එක්ක පටන් ගත්තේ ජීවිතේ සමහර අය ගොඩ ඉහළට ගිහින් තියෙනවා. ගොඩාක් ඉදිරියට ගිහින් තියෙනවා. සාර්ථක වෙලා තියෙනවා ගොඩක් අයගේ ජීවිත. ඉතින් මටත් ඒ වගේ මගේ ජීවිතේ සාර්ථක කරගන්නවා කියන දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව තමයි දැන් මම මේ ගමන යන්න සූදානම් වෙන්නේ. ඉතින් මං හිතනවා මගේ මේ ගමනේදී ඔයාලත් මාත් එක්ක ආදරෙන් එකතු වෙයි කියලා. මාත් එක්ක එකතු වෙලා මාත් එක්ක දුක සැප බෙදාගෙන මේ ගමන ඉදිරියටම යන්න ඔයාලා හැමෝම මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් කතා කරනවා. ගොඩාක් අයගේ ශක්තියත් එක්ක ආශිර්වාදය මැද ලොකු ගමනක් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මාත් එක්ක හැමෝම එකතු වෙලා අපි මේ ගමන යමු. මං වගේම මේ වගේ ප්‍රශ්න ගොඩාක් මැද්ද ජීවත් වෙලා අලුතෙන් ජීවිතේ පටන් ගන්න උත්සාහ කරන අය ගොඩක් ඇති මේ ලෝකේ. ඉතින් ඒ හැමෝම මාත් එක්ක එකතු වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔයාලත් එක්ක මගේ ජීවිතයේ අත්දැකීම් මගේ ජීවිතේ මං විඳපු වේදනාකාරී දේවල් සුන්දර දේවල් හැමදේමත් එක්ක ඉදිරියට යන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ජීවත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම බුදු සරණයි.